දිව්‍ය ලෝක තියෙනවා 6ක්. අපායවල තියෙනවා 8ක්. පළවෙනි දිව්‍ය ලෝකේ චාතුම් මහරජා. ඒ කියන්නේ සතරවරන් දෙවියෝ වැඩ ඉන්න දිව්‍ය ලෝක. සතරවරන් දෙවියන්ගේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු ලක්ෂ 90යි. ආන්ගේ ලක්ෂ 90 සංජීවයට එක දවස්. දෙවෙනි දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ දිව්‍ය ලෝක. ඒකට අපි කියන්නේ තව්තිසාව. තව්තිසාවේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60. ආන්ගේ 3 කෝටි 60 ලක්ෂය කාල සූත්‍රයට එක දවස්. තුන්වෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය යාමය. යාමයේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 14 කෝටි 40 ලක්ෂය. ඒක තුන්වෙනි අපායට එක දවසයි. හතරවෙනි දිව්‍ය ලෝකේ තුසිත බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ ඒ දිව්‍ය ලෝකේ. තුසිතේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂය. ඒක හතරවෙනි අපායට එක දවසයි. පස්වෙනි දිව්‍ය ලෝකේ නිම්මාන රති. නිම්මාන රතියේ මුළු ආයු ප්‍රමාණය අවුරුදු 230 කෝටි 40 ලක්ෂය. ඒක පස්වෙනි අපායට එක දවසයි. හයවෙනි දිව්‍ය ලෝකේ පරිනිම්මිත වසවර්ග. තැපයෙන් ඉහළම දිව්‍ය ලෝකය. එහි ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් අවුරුදු 921 කෝටි 60. ඒක 6 වෙනි අපායට එක දවසයි. දැන් දිව්‍ය ලෝක ඉවරයි. 7 වෙනි අපායේ ආයු ප්‍රමාණය සඳහන් කරනවා අන්තර්කල්ප භාගයයි. එතකොට අන්තර්කල්පයකට මනුස්ස වර්ෂ කීයක් තියෙනවද? අපි දන්නවනේ අසංඛ්‍ය කියන එක කීයෙන්ද ලියන්නේ? 1.140. අන්තර්කල්පයක ආයුෂ මනුස්ස වර්ෂ වලින් සඳහන් කරනවා 1.140 වූ 86 ලක්ෂ 40000. එහෙම නැත්නම් සංඛ්‍ය 86 ලක්ෂ 40000. එකෙන් භාගය. ඒ කියන්නේ අසංඛ්‍ය 43 ලක්ෂ 20000. 7 වෙනි අපායට 8 වෙනි අපායේ ආයු ප්‍රමාණය අසංඛ්‍ය 86 ලක්ෂ 40000යි. ඒ කියන්නේ අවිජ්ජ මහා නිරේ. අසංඛ්‍ය 86 ලක්ෂ 40000 මනුස්ස වර්ෂ